ඉතින් ඔන්න guys අද අපි යන ගමන් ඉන්නේ නාමල්ලංගෙට. මෙල්සිරිපුර නාමල්ලංගේ අද ලස්සන වැඩක් තියෙනවා. ෂයිනි ගර්ල්ස් සද්දෙත් එක්ක මාත් එක්ක අද එකතු වෙනවා. පාලි බග්ග්‍රා අපේ රුකා තවත් ගායන ශිල්පීන් කීප දෙනෙක් එකතු වෙනවා මේ වැඩේ ලස්සන කරන්න. ඉතින් අපි යමු ඉස්සරහට. අනුග්‍රහ ශක්තිය මොන ආදරණීය ප්‍රසංගය ලබා දෙනවා. නෝර මොටර්ස් ආයතනය ස්තුතිය ගෞරවය කරනවා අපි පිරිනමනවා ප්‍රසංගය ලබා දෙන්නා වූ මේ දායකත්වය සම්බන්ධ සූදානම් වෙන්නේ ඊළඟ සොඳුරු ආදරණීය ගායන ශිල්පියා අපූර්ව ආදරණීය ගායන ශිල්පියෙක් විටක ලාංකීය සංදර්ශන කලාවට බිහි කරපු තවත් ගීලොව උච්ච ස්වරයක් අපි ගයුමට ඇරයුම් කරන්නේ බුදුනේ ජේසුනේ යලි වඩිනු මැනේ වෙන්න ගයුමට ඇරයුම සුභාති ප්‍රභාස්වර ෂයිනි ගර්ල්ස් සමගින් ගයනවා ඔබ සැම වෙනුවෙන් අත්වල සනාදයක් ආදරය ලබා දෙමු. සුභාති ගයනවා ඔබ සැම වෙනුවෙන් ෂයිනි ගර්ල්ස් සමගින් නාමල්ලංග අහස යට සිට. ආයුබෝවන් නාමල්ලංග ආයුබෝවන් ඉතින් මා බලන්න මෙතෙන්ට ආපු ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි හැමෝම මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. ඒ කාර්යබහුලත්වයෙන් හින්දා මේ සින්දුවේ පුහුණුවීම් කටයුතු අපිට කරගන්න ලොකු කාල වේලාවක් තිබ්බේ නැහැ. ඉතින් එහෙම වුණත් මං හිතුවා මේ සින්දුවේ පුංචි කොටසක් හරි ඔයාලට අහන්න දෙන්න ඕනි කියලා. ඉතින් සින්දුවට යන්න කලින් ඔයාලා අතේ තියෙන ෆ්ලෑෂ් ලයිට් එක ඔන් කරලා මේ විදියට තාලට වනමුද? තාලට වනමු එහෙනම්. වැඩි කතා ඕනේ නැහැ. අපි සින්දුවට යමු. එහෙනම් අපි යමු. මගේ ලාරෝස ෂයිනි ගර්ල්ස් එක. අපි යමු. ඩල විදින එලිතලේ සිටිජේ මාදුතුවේ සින්දුවෙන් පුංචි කොටසක් හරි ඔයාලට අහන්න දෙන්න. අපේ ෂයිනි ගර්ල්ස් ලොකු සහායකයක් දුන්නා. මේ සින්දුව මං හිරුස්ටා වේදිකාවේ ගායනා කරපු ගීතයක්. ඔයාලා හැමෝගෙම ආදරේ මට ගොඩාක් හිමි වෙන්න මේ ගීතේ හේතු වුණා. ඔයාලා මට ගොඩාක් ආදරේ කරන්න පටන් ගත්තා මේ සින්දුවේ අහලා.
ආයිමත් අපි යමු සින්දුවට.
ආදරේ නාමල්ලන්ගේ ඊළඟ සින්දුවට යන්න කලින් පුංචි දෙයක් කියන්න ඕනේ. මගේ සිංහල සින්දුව අහනවට වැඩිය ඔයාලා ගොඩක්ම කැමති මගේ හින්දි සින්දුව අහන්න. ඉතින් ඔයාලා හින්දා මම තෝරගත්තා. ඊළඟ ගීතේ හින්දි සින්දුව. මේකත් මම හිරුස්ටා වේදිකාවෙම ගායනා කරපු ගීතයක්. අපි ආයෙමත් යමු සින්දුවට. කො ඉස්සරහා ඉන්න කොල්ලෝ කෙල්ලෝ නාමල්ලන්ගේ ලස්සන කොල්ලෝ කෙල්ලන්ගේ සද්දයක් ඕනේ. කො සද්දේ? ලස්සන සද්දයක් ඕනේ. සපෝට් එකක් ඕනේ ඔයාලගේ. ඉතින් අපි ආයෙමත් සින්දුවට යමු. නා නා නටන්න සූදානම් වෙන්නේ. ඉතින් නාමල්ලන්ගේ ඉන්න ලස්සන කොල්ලෝ කෙල්ලෝ සද්දයක් ඕනේ. ආදරේ 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 ඔව් ස්තුතියි. අපි නටන්න යන්නේ. නටන්න කැමති හැමෝම ඉස්සරහට එමුද? කො නාමල්ලන්ගේ සද්දේ. ආදරේ 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 ආදරේ. ඉතින් අපි එන නටමු රාණොන් මත එක්ක මෙම තාලෙට 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 නටමු. අපි නටමු.
ෂයිනි ගර්ල්ස් ලස්සන බෑග් එකක් දුන්නා. ඒ වගේම සුරංගය බොහොම ස්තුතියි. ඒ වගේම ජොනි අයියෝ මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මට මෙතෙන් දෙන්න මේ ආදරණීය ආරාධනාව කරාට බොහොම ස්තුතියි. ඉතින් බොහොම ස්තුතියි ආයෙම වතාවක් ෂයිනි ගර්ල්ස් ලස්සන බෑග් එකක් දුන්නා. බොහොමත්ම ස්තුතියි. ඉතින් අපි ආයෙමත් දවසක වෙනස් විදිහේ ලස්සන වැඩකින් හමුවෙමු. හැමෝටම ගොඩක් ආදරේ. ආදරේ නාමල්ලන්ගේ. ආදරේ. ඉතින් කිව්වා වගේ අපි ආයෙමත් හම්බෙමු. හැමෝටම ආදරේ. Thank you. රැසිත ගුම්මනේ මේ පාලු ආකහේ පුරහද වගේ ඉතින් ඔන්න ඔය විදිහට තමයි පීසනේ ඉවර කරේ. ඉතින් කියන්නකෝ ෂයිනි ගර්ල්ස් සද්දෙට. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ලස්සන දේවල් ටිකක් තියෙනවා. ලස්සන චිත්‍රයක් තියෙනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ. සබ්ස්ක්‍රයිබ් කරන්න මෙමරිස් විත් සුබාදි. ටිකට මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ගොඩක් ආදරේ කියලානවා. හැමෝටම ගොඩක් ආදරේ. ඔයාලගේ ආදරේ තමයි මම හැමදාමත් මෙහෙම ඉස්සරහට අරන් ගියේ. ලස්සන වැඩකින් ඉස්සරහට හම්බුනේ නේද? වෙනස්ම විදිහේ ලස්සන වැඩකින් අපි ඉස්සරහට හම්බෙමු. ජය වේවා.